පල්ලම් බහිද්දි අපතේ යන ශක්තියෙන් මාව charge කරගන්න පුළුවන් කියලා දන්නේ නැද්ද? region option එක හරියට පාවිච්චි කළොත් නිකන් යන ගමන් බැටරිය පුරව ගන්න පුළුවන්. මම දාඩිය දාලා රත් වෙලා ඉද්දිම charger එක ගහන්න එපා මිනිස්සයෝ. විනාඩි 20ක් නිවෙන්න ඇරලා charge කළොත් බැටරි health එක superiorට තියේවි. මාව හැමදාම 100%ම පුරවන්න එපා. 20යි 80යි අතරේ මාව තියාගත්තොත් අවුරුදු 10ක් ගියත් මම තාම තරුණයි. හැමදාම මට DC fast charge එකෙන්ම ගහන්න එපා. ඒක හරියට හැමදාම ප්‍රෙෂර් එකෙන් කවනවා වගේ වැඩක්. සතියට සැරයක්වත් හෙමින් charge කරන්න. මගේ අප්ඩේට් එකක් ආවම නොදැක්කා වගේ ඉන්න එපා. ඒකෙන් මගේ බැටරි මැනේජ්මන්ට් එකයි රේන්ජ් එකයි දෙකම වැඩි වෙනවා. අංශක 40 අවුවේ මාව තඹ charge කරන්න එපා. බැටරිය ඕවර්හීට් වුණාම එකපාරටම බැටරි හෙල්ත් එක බහින්නේ ඔයාටත් නොදැනීමයි. වාහනේ හැමදේම පාලනය කරන්නේ මගේ මේ ස්ක්‍රීන් එකෙන්. මම ඕවර්හීට් වුණොත් මුළු සිස්ටම් එකම ලෙඩ දෙනවා. ඒ නිසා හෙවණක නවත්තන්න. මම එකපාර පිකප් වෙනවා කියලා හැම ට්‍රැෆික් ලයිට් එකදීම රේස් කරන්න එපා. EV වල තියෙන අධික බලයට ටයර් ටික මාස 6න් ගෙවිලා පාරේ ලිස්සලා යාවි. ඉස්සරහා රතු ලයිට් එක පේද්දිත් පාගගෙන ගිහින් එකපාර බ්‍රේක් ගහන්න එපා. කලින්ම කකුල ගත්තොත් රීජන් එකෙන් බැටරිය නිකම්ම charge වෙනවා. මාව බින්දුවටම බස්සලා පාර මැද අනාථ වෙන්න එපා. බැටරිය ඩෙඩ් වුණොත් ආයේ පණ ගන්න බැරි වෙයි. අඩුම ගානේ 120ක්වත් තියාගන්න. අර්ත් කරපු නැති ප්ලග් එකකින් මාව charge කරන එක මාරාන්තිකයි. ෂොට් එකක් වුණොත් මාත් ඉවරයි, ඔයාවත් ඉවරයි. මගේ ලොකු බැටරිය වගේම අර පොඩි 12 වෝල්ට් බැටරිය ගැනත් බලන්න. ඒක පිරිසිදුව තිබ්බොත් තමයි මගේ සිස්ටම් එක හොඳට වැඩ කරන්නේ. රෝදවල හුලන් අඩුවෙන් පැද්දොත් බැටරියට මාර බරක් දැනෙන්නේ. හුලන් ප්‍රෙෂර් එක හරියට තිබ්බොත් රේන්ජ් එක වැඩි, බැටරියටත් නිදහස්. සති ගාණක් මාව පාවිච්චි කරන්නේ නැත්නම් 50ක් විතර charge එකක් තියලා හෙවණක නතර කරන්න. මම හයියෙන් කැරකෙන්නේ බැටරිය නිවන්නයි. මම කෑ ගහනවා දැකලා එන්ජිම ලෙඩක් කියලා හිතලා බය වෙන්න එපා. මම වැඩ කරන්නේ ඔයා වෙනුවෙනුයි. මඩ තැවරුනාම මට ඉස්සරහ පේන්නේ නෑ. මාව නිතරම පිරිසිදුව තියාගන්න. එතකොට මම ඔයාව අනතුරකින් බේරගන්නවා. ඊළඟට ඔනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.